හරි නංගින මල්ලිලා ඔයාලා දන්නවා ඇති වායු පාඩමේ තියෙන වැදගත්ම කොටසක් තමයි මේ චාලක අණුක වාදය කියන්නේ. ඔයාලට චාලක අණුක වාදය පුළුවන් නම් ගොඩක් හොඳයි සමතුලිතතාවයේ පාඩමට. මොකද සමතුලිතතාවයේ පාඩමත් චාලක අණුක වාදය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිසා හැබැයි මේ චාලක අණුක වාදය ගොඩක්ම තියෙන තියරි. ගොඩක් ගණන් හදන්න එහෙම ටිකක් අඩුයි. හැබැයි ඔයාලා දන්නවා වායු පාඩමේ අපි වායුන් වර්ග දෙකකට බෙදනවා පරිපූර්ණ වායු සහ තාත්වික වායු කියලා. මෙන්න මෙතනදී අපි තාත්වික වායු කියන්නේ අපිට එදිනදා දකින්න තියෙන ඇත්ත ලෝකේ තියෙන වායු. හැබැයි පරිපූර්ණ කියන්නේ හැම අතින්ම සම්පූර්ණ වායු. එහෙම වායු ඇත්තටම අපි ළඟ නැහැ. හැබැයි අපි ඒක මනක් කල්පිත වුණත් එහෙම වායු තියෙනවා කියලා හිතා ගන්නවා. මෙන්න මේ පරිපූර්ණ වායු ගැන තමයි මේ චාලකණුක වාදයේදී අපි කතා කරන්නේ. හැබැයි අපි තාත්වික වායුත් පරිපූර්ණ වායු විදිහට සලකන අවස්ථාවක් එනවා. එතකොට අපි වැන්ඩවාල් සමීකරණය තමයි දාන්නේ. ඒකට යන්න කලින් අපි බලමු මේ චාලක අණුක වාදය කියන්නේ මොකක්ද? ඇත්තට මේ චාලක අණුක වාදයේ තියෙන උපකල්පන කියලා. ඔයාලා ඒවා දන්නවා ඇති. හැබැයි මේවා ගැන ගොඩක් අවධානයෙන් බලන්න නැතුව ඇති. මොකද මේකේ තියෙන තියරි හරියටම ඔයාලට පුළුවන් නම් MCQ ගොඩක් ඔයාලට හොඳට කරගන්න පුළුවන්. බලන්න වායුවක අණු සියලුම දිශාවලට විවිධ වේගවලින් සරල රේඛීයව අඛණ්ඩ අහමු චලිතයක යෙදෙමින් පවතී. මේක උපකල්පනය. මෙතනදී ඔයාලා ගොඩක් දන්නේ නැතුව ඇති. හිතන්නේ නැහැ මේක අනිවාර්යෙන් බලා ගන්න ඕනේ එහෙම කියලා. මෙතනදී බලන්න ඔයාලා විවිධ වේගවලින් කියලා තියෙනවා කොටසක්. අන්න ඒක එකම වේගෙන් නෙමෙයි විවිධ වේගවලින්. අන්න ඒක වැදගත් පොයින්ට් එකක්. ඒ වගේම තමයි මේක සරල රේඛීයව තමයි මේ සියලුම වායු යන යන්නේ නැතුව වක්‍රාකාරවත් එහෙම නෙමෙයි. අනිවාර්යෙන් සරල රේඛීයව. ඊට පස්සේ ඊළඟ උපකල්පනය තමයි මේ අහඹු චලිතයේ යෙදෙන වායු යන එකිනෙක සමග හා අන්තර්ගත භාජනයේ බිත්තිය සමග ගැටෙනවා. ඔයාලා දන්නවා වායු යන මොකක් හරි භාජනයකට දාලා තිබ්බොත් ඒක බිත්තිය එක්ක එයාලා ගැටෙනවා. හැබැයි මේ ගැටෙන්නේ කොහොමද? එයාලා එකිනෙක හරි භාජනයේ බිත්තිය එක්ක හරි ගැටෙන්නේ පරිපූර්ණ, කියන්නේ පූර්ණ ප්‍රත්‍යස්ත විදිහට. ඒ කියන්නේ චාලක ශක්තිය හානියක් වෙන්නේ නැහැ. එයාලගේ ශක්තිය නියතයි. ඒතර ප්‍රත්‍යස්ත ගැටුම් තමයි මේ චාලක අණුක වාදයේදී අපි වෙනවා කියලා සලකන්නේ. ඊළඟ එක තමයි වායු අණු අතර ආකර්ෂණයක් හරි විකර්ෂණ බල ඒ මුකුත් නැහැ. යාලා නිදහසේ ඉන්න කිසිම බල යාලට නැහැ. මේක තමයි චාලක අණුක වාදයේ ප්‍රධානම උපකල්පන තුන කියලා ගන්නෙ. ඊට අමතරව අපි චාලක අණුක වාදයේදී කියනවා වායු අණු වල පරිමාව ඒකේ තියෙන භාජනයේ පරිමාව ගොඩක් ලොකුයිනේ. එතකොට මේ වායු අණු වල පරිමාව අපි ගන්නෙ නැහැ ගණන් ගන්නෙ නැහැ. යාව වැඩක් නැහැ කියලා අපි අතාරිනවා. යාගේ පරිමාව අපිට ඕනේ නැහැ. ඊට පස්සේ මේ ඊළඟ කරුණ විදිහට අපි දාලා තියෙන්නේ චාලක ශක්තිය නියතයි. ඒකේ බිත්තිය සමග මේවා වුණත් කිසිම හානියක් වෙන්නේ නැහැ යාළගේ ශක්තිය. හැබැයි මේ පීඩනයේ වායු පීඩනය කියලා වල දන්නනේ. පීඩනය ඇති වෙන්නේ අපිට දැන් ප්‍රෙෂර් එක කොහොමද එන්නේ? මොකක් හරි එක ගැටේදී අපි දෙයක් හිතද්දි තමයි අපිට මානසික වුණ පීඩනයක් එන්නේ. ඒ වගේ තමයි බිත්තිය එක්ක මේ වායු යන ගිහිලා වැටෙනාම තමයි පීඩනය කියන එක ඇති වෙන්නේ. ඊළඟට අපි යමු චාලක අණුක වාදයේ සමීකරණය. ඔයාලා දන්නවා මේ සමීකරණය නම් කරලා තියෙන විදිහ බලන්නකො. මේ පීඩනය P කියන්නේ පීඩනය ප්‍රෙෂර් එක. එතකොට මේ විදිහ මේ පද ටික ඔයාලා මතක තියාගන්න. මේ සමීකරණය නම් ගොඩක් ඔයාලා මතක තියාගන්න ඕනේ. හැබැයි මේක සමහර අවස්ථාවල දෙනවා. එහෙම නැත්නම් ඔයාලා මේක මතක තියාගන්න කෝකටත් හොඳයි. මොකද මේ සමීකරණය පාවිච්චි කළා තමයි චාලක අණුක වාදයේ අර තියෙන ගණන් ඇත්තටම හදන්න තියෙන. මේකේ මේ ගණන් කිව්වට තියරි තමයි ගොඩාක්ම අහන්නේ. ගණන් වලින් තමයි තියරි අහන්නේ. ඒ කියන්නේ කොහොමද මේ පීඩනය වෙනස් වෙන්නේ? එතකොට මේ සමීකරණයට දාලා හදලා තමයි තියරි පොයින්ට් එක තමයි අහන්නේ. ඒක තමයි මේ පාඩමේ තියෙන විශේෂත්වය. මේ තියෙන වලට පේනවා ඇති වායුවක පීඩනය. පීඩනය කියන එක රඳා පවතින්නේ කොහොමද කියන එක. හැබැයි කට්ටිය හිතනවා මේ වායුවක ස්කන්ධය මතයි රඳා පවතින්නේ කියලා. ඇත්තටම ස්කන්ධය මත නිකං ස්කන්ධය නෙමෙයි. ඒකක පරිමාවක ස්කන්ධය. ඒ කියන්නේ පරිමාවේ තියෙන වායු අණුවල ස්කන්ධය. ඒකක පරිමාවක අන්තර්ගත වායු ස්කන්ධය මත තමයි පීඩනය රඳා පවතින්නේ. අනිත් එක වායු අණු සංඛ්‍යාව මේ n වලින් වායු අණු සංඛ්‍යාව වායු වල ප්‍රවේගය. ඔයාලා දන්නවා ප්‍රවේගයයි වේගයයි වෙනස් වෙන්නේ කොහොමද? ප්‍රවේගයට දිශාවක් තියෙනවා. හැබැයි වේගයට එහෙම නිශ්චිත දිශාවක් නැහැ. මෙන්න මෙතනදී වායු මිශ්‍රණය තුළ පවතින වායු අංශුන්ගේ වේග ප්‍රවේග කියවට වේගයවල් අපි කොටස් තුනකට ප්‍රධාන වර්ග තුනක් යටතේ කතා කරනවා. මධ්‍යන වේගය, මධ්‍යන වර්ග මධ්‍යන මූල ප්‍රවේගය. ඔන්න අපි ප්‍රවේගය ගැන කතා කරනවා. එතකොට උපරිම සසම්භාවී වේගය. මධ්‍යන වේගය කියලා කියන්නේ සාමාන්‍ය. මධ්‍යනයක් කියන්නේ අපි සාමාන්‍යයක් කියන එක. එතකොට ළමයින්ගේ ලකුණු වල මධ්‍යනය කියන්නේ අපි ඇවරේජ් එක සාමාන්‍ය තමයි මේව කරන්නේ.
එතකොට මේ තියෙන්නේ ඒකේ මධ්‍යන වේගයට පාවිච්චි කරන සමීකරණය. හැබැයි මේක මේ වේගය කියන එක හැම වෙලේම අපිට ගණන් වලට පාවිච්චි කරන්න බෑ. මොකද ඒක එච්චර ප්‍රවේගය තරම්ම සුදුසු සාධකයක් නෙමෙයි ගණන් වලට පාවිච්චි කරන්නේ. ඒකින්ද තමයි අපි මේ වර්ග මධ්‍යන මූල ප්‍රවේගය කියලා මෙහෙම සමීකරණයක් අරගෙන ඒ ප්‍රවේගය තමයි අපි චාලක අනුකවාදයේදී භාවිතා කරන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා උපරිම සසම්භාවී වේගය. ඊට කලින් ඔයාලට පේනවා ඇති මෙතන මෙන්න මෙහෙම ව්‍යුත්පන්න කරලා තියෙනවා සමීකරණ ටිකක්. මේ ටික කටපාඩම් කරගන්න ඕනේ නැහැ. හැබැයි මේ ඝනත්වය කියන එක එහෙම ගණන් ඇත්තටම ගණන් වලදී හරි තියරි පොයින්ට් වලදී හරි අහන්න පුළුවන්. එතකොට ඔයාලට මේ සමීකරණ ටික ලාවට හරි මතකයක් තියෙනවා නම් ඉක්මනට ඔයාලට ඒ ගානට හරි දාලා කොහොම හරි හදාගෙන උත්තරේ ගන්න පුළුවන්. ඒක නිසා අර මතකේ තියාගන්න කටපාඩම් කරන්න යන්න ඕනේ නැහැ. ඊට පස්සේ උපරිම සසම්භාවී වේගය. ඒ කියන්නේ උපරිම සසම්භාවී වේගය කියන්නේ දැන් ඔයාලා හිතන්නකෝ පන්තියේ බහුතරයක් ළමයි ගන්න ලකුණු ප්‍රමාණය තියෙන්නේ. අන්න ඒ වගේ තමයි වැඩිම අණුවායු සාම්පලයක් තියෙනවා. ඒකේ වැඩිම අණු ප්‍රමාණය එයාලා මොන වේගෙත් කරගන්න කියන එක තමයි මේ උපරිම සසම්භාවී වේගය කියලා කියන්නේ. හැබැයි මේ වේග අණු මේ ඔයාලා කටපාඩම් කරන්න එහෙම ඕනේ නැහැ. හැබැයි මතකේ මේ සමීකරණ ටික මතක තියාගන්න. මොකද ඔයාලා දන්නවා මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්ති සටහන. ඒකෙදි අපිට වෙන අවශ්‍ය වෙනවා මේ වේග අණුක වේගය. ඒ කියන්නේ අපි මේ කතා කරපු වේගවල තුනක් තියෙනවානේ ප්‍රවේගයත් එක්ක. උපරිම සසම්භාවී වේගය, එතකොට වර්ග මධ්‍යන මූල ප්‍රවේගය, ඊට පස්සේ සාමාන්‍ය වේගය. මේ තුන මොන විදිහටද විශාල වෙන්නේ? එහෙම නැත්නම් මොකද්ද මෙතනින් කුඩාම කියන එක සමහර වෙලාවට MCQ වල වුණත් අහන්න පුළුවන්. එතකොට ඔයාලා මේක මතක තියාගන්න ඕනේ. මේ තියෙන්නේ MP කියලා තියෙන්නේ උපරිම සසම්භාවී වේගය m.p කියන්නේ. ඊට පස්සේ මේ වැඩිම වේගය එතකොට තිබිලා තියෙන ප්‍රවේගය වර්ග මධ්‍යන මූල ප්‍රවේගය. මේ තියෙන්නේ මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්ති සටහන. මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්ති සටහනේ ඔයාලට පේනවා x අක්ෂයෙන් හැම වෙලේම අණුවල වේගය කියන එක තමයි අපි සටහන් කරන්නේ. y අක්ෂයෙන් අපි අනුභාගය කියලා. ඒ කියන්නේ අණු කොච්චර ප්‍රමාණයක්ද සම්පූර්ණ අණු භාජනයේ තියෙන අණු වලින් කොච්චරක් මේ වේගය අත්පත් කරගන්න අණු ප්‍රමාණය. එතකොට භාගයක් අනුභාගය කියන එක තමයි ගන්නෙ. එතකොට මේ විදිහට තමයි ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න කිව්වොත් අපි නිරූපණය කරන්නේ. හැම වෙලෙම ඔයාලා මතක තියාගන්න ඕන ප්‍රස්ථාරය. මේ වගේ මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්ති සටහනක වර්ගඵලයේ තියෙන ප්‍රස්ථාරය මෙන්න මේ වර්ගඵලය කියන්නේ මෙන්න මේ අපි අන්දහම ඉතුරු මේ විදිහට යටත් වෙන වර්ග ප්‍රමාණය. ඒක තමයි වර්ගඵලය කියන්නේ. මේ වර්ගඵලයෙන් කියවෙන හැම වෙලේම වායු මිශ්‍රණයේ තියෙන වායු අණු සංඛ්‍යාව. ඒක හොඳට මතක තියාගන්න ඕන. ගොඩක් වෙලාවට ඔය වක්‍රාකාරව MCQ වල අහන්න පුළුවන් ඒක. ඊට පස්සේ තියෙනවා මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්ති සටහන ගොඩක් වෙලාවට උෂ්ණත්වයත් එක්ක ප්‍රශ්න අහන්න තියෙන අවස්ථා වැඩි. හැම වෙලේම බලන්න ඕන කොහොමද මේ ප්‍රශ්නේ අහලා තියෙන උෂ්ණත්වය සම්බන්ධ කරගෙනද එහෙම නැත්නම් අණු භාග ඒ කියන්නේ අණු ප්‍රමාණය සම්බන්ධ කරගෙනද එහෙම කියලා. දැන් මෙතනදී ඔයාලට පේනවා ඇති උෂ්ණත්වය කොහොමද T1 කියන එකේ උෂ්ණත්වය අඩුයි. T3 කියන එකේ තමයි වැඩිම උෂ්ණත්වය. හැබැයි මේ බලන්නකො T3 කියන එකේ උෂ්ණත්වය වැඩි හින්දා එයාලගේ වේගය කොහොමද? එයාලා අත්පත් කරගෙන තියෙන වේගය වැඩි. ඔයාලට පේනවා ඇති මේ අණුවල වේගය x අක්ෂය දිගේ මේ විදිහට යද්දි වැඩි වෙනවනේ. එතකොට T3 කියන උෂ්ණත්වය වැඩි හින්දා අණුවල වේගය වැඩි වේගයක් අත්පත් කරගෙන තියෙනවා. ඔයාලා හිතන්නකෝ දැන් වතුර එකක් නටද්දි කියන උෂ්ණත්වය වැඩි කරනකොට ගින්දර දාද්දි කියන එයාලා නටනවා. ඒ කියන්නේ එයාලා නිකන් වේගයෙන් යනවා වගේ. අන්න එහෙම තමයි. එතකොට T1 කියන එකේ උෂ්ණත්වය අඩුයි. එයාලකින් අනේ පොඩි වේගයක් වැඩි වේගකින් යන්න ඕනේ නැහැ. අපිට උෂ්ණත්වය අඩුයිනේ කියලා එයාලා පොඩි වේගකින් තමයි යන්නේ. හැබැයි මෙතන බලන්න මේ එකම වායු සාම්පලයක්. කියන්නේ මේ ඔයා හිතන නයිට්‍රජන් වායුව කියලා මේ අපි ගත්තේ නයිට්‍රජන් වායුවේ එකම කියන ප්‍රමාණයක් අරගෙන ගත්තහම මේ උෂ්ණත්වය නයිට්‍රජන් වායුවට අපි උෂ්ණත්වය දෙනවා කෙල්වින් 300 800 500 ඔහොම. එතකොට හැබැයි මේ එකම නයිට්‍රජන්ම තමයි අපි අරගෙන තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ අපි කතා කරපු වර්ගඵලය හැම වෙලේම සමානයි. මේ වර්ගඵලය මෙන්න මේ වර්ගඵලයට සමාන වෙන්න ඕනේ. මේ තුනම එකිනෙකට සමානයි. වර්ගඵලය සමානයි. හේතුව එකම වායු ප්‍රමාණය තමයි අපි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් මං කිව්ව කලින් මේ උෂ්ණත්වය වැඩි වුණාම MCQ අහන්න පුළුවන් ඒ විදිහට මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් මේ වක්‍රේ. ඊට පස්සේ අණු කොහමද? අණු සංඛ්‍යාව දෙගුණ කරොත්
එතකොට සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? අපි කලින් කතා කරා මැක්ස්වෙල් බෝල්ස්මාන් ව්‍යාප්ති සටහනේ වර්ගඵලයෙන් තමයි අණු සංඛ්‍යාව කියන්නේ. එතකොට අණු සංඛ්‍යාව දෙගුණ කරොත් මොකද වෙන්නේ? වර්ගඵලය අනිවාර්යෙන් දෙගුණ වෙන්න ඕන. මේවා හොඳට මතක තියාගන්න. මොකද MCQ වලට මේවා හරියම අර අහන්න පුළුවන් අවස්ථා ගොඩක් වැඩි. නිකන් අර පටලවනවා වගේ. දැන් බලන්න මම උෂ්ණත්වයේ වෙනස් වීම ගැන කතා කරා. දැන් වායු අණු සංඛ්‍යාව දෙගුණ කරා. එතකොට කොහොමද වෙනස් වෙන්නේ කියන එක දැන් මම කතා කරා. දැන් ඕක නිකන් පැටලෙනවා වගේ. ඒකින්ද මේවෙන් ගොඩක් වෙලාවට ප්‍රශ්න අහන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙනවා බලන්න. PV සමානයි 3න් 1යි MN M කියන්නේ මොකද්ද ස්කන්ධය? වායුවන් වල. ඊට පස්සේ N කියන්නේ අණු සංඛ්‍යාව, C කියන්නේ C මෙහෙම අපි නිකන් C නෙමෙයිනේ මෙතන තියෙන මොන එකද? වර්ග මධ්‍යන මූල ප්‍රවේගය කියන එක. එතකොට මෙන්න මේකෙන් කොහොමද මේ තියෙන මොකද චාලක අණුක වාදයේදී අපි පාවිච්චි කරන සමීකරණය. මේක තමයි චාලක අණුක වාදයේදී අපි පාවිච්චි කරන ප්‍රධාන සමීකරණය. ඔයාලා වායු පාඩමේ කලින් ඉගෙනගෙන තියෙනා නේද බොයිල් නියමය මොකද්ද කියලා. බොයිල් නියමයේදී මොකද්ද වෙන්නේ? හැම වෙලේම මොකද්ද නියතව තියෙන උෂ්ණත්වය. මොකද බොයිල් කියන්නේ රත් කරනවා කියන එක. ඒතර උෂ්ණත්වය කියන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්නේ. මෙන්න මේ තමයි බොයිල් නියමය කියන්නේ. ඔයාලට පේනවා PV සමානයි K. මෙතන K කියන්නේ හැම වෙලේම නියතයක්. K කියන්නේ නියතයක්. සමහර වෙලාවට ස්ට්‍රක්චර් පේපර් එක හරි එසේ පේපර් එක හරි අහන්න පුළුවන් මේ විදිහට නියමය බොයිල් නියමය ඔප්පු කරන්න කියලා මෙන්න මේ චාලකණුක වාදේ. එහෙම වුණාම මුලින්ම ඔයාලට කරන්න තියෙන මේක මේ කටපාඩම් කරගන්නවත් එහෙම කිසිම දෙයක් ඕනේ නැහැ. ඔයාලා මතක තියාගන්න ඔයාලා ප්‍රැක්ටිස් එකෙන්ම පුරුදු වෙනවා. මුලින්ම බොයිල් නියම මේ චාලකණුක වාදී සූත්‍රය අපි ලියා ගන්නවා. ලියාගෙන චාලකණුක වාදයේදී මේ 3න් 1යි කියන එක. 3න් 1යි කියන එක අපිට පුළුවන් නේද? මේ විදිහට 3න් 2 කියලා ලියලා වැඩි කිරීම භාගයක්. එහෙම මේ දෙකට දෙක කැපුණාම ආයෙ ඉන්න 3න් 1නේ ආයෙ මේ සමීකරණෙම එන්නේ. මේ 3න් 1 කියන එක අපි මේ වෙන ක්‍රමයකට ලියාගෙනයි තියන්නේ. එහෙම ලියාගන්න හේතුව තමයි ඔයාලා දන්නවා චාලක ශක්තිය සමීකරණය තමයි භාගයයි mv වර්ගය. මෙතන m කියන්නේ ස්කන්ධය, මෙතන v කියන්නේ ප්‍රවේගය කියන එක. එතකොට ඒ විදිහට ගත්තොත් මෙතන ඔයාලට පේනවා මෙන්න මේ චාලකණුක වාදයේ සමීකරණෙත් mn කියලා වර්ග මධ්‍යන මූල ප්‍රවේගය තියෙනවා. ඒක ගන්න පුළුවන්. එතකොට චාලක ශක්තිය කියලා. මෙතන m කියන්නේ එතකොට වායු අණුක ස්කන්ධය, මෙතන අණු සංඛ්‍යාව කියලා තියෙන හින්දා කොහොමත් සම්පූර්ණ ස්කන්ධය තමයි මෙතනදී mn කියන එකකින් අපි සඳහන් කරන්නේ. ඒක එතකොට අපිට පුළුවන් මේ භාගයයි mn වර්ග මධ්‍යන මූල ප්‍රවේගය කියන එක වෙනුවට සම්පූර්ණයෙන්ම චාලක ශක්තිය දාන්න. එතකොට PV සමානයි 3න් 2යි E හැම වෙලේම එතකොට මේ E කියන්නේ මොකද්ද? චාලක ශක්තිය සමානුපාතික වෙනවා උෂ්ණත්වයට. හරිද? ඒක ඔයාලා මතක තියාගන්න ඕන. උෂ්ණත්වය තමයි T වලින් කියන්නේ. එතකොට මේ සමානුපාතික ලකුණ අයින් කරන්න අපි හැම වෙලේම මෙතනට නියතයක් දානවා. නියතයක් තමයි මේ K1 යන නියතයක්. K ඩෑෂ් කියන නියතයක්. එතකොට ඒකම සමාන ලකුණ එනවා. එතකොට මේ විදිහට අපි ඔප්පු කරනවා PV සමානයි 3න් 2යි නියතයක් K ඩෑෂ් නියතයක් T කියන එක. ඊට පස්සේ අපි මෙතනදී උෂ්ණත්වය නියත වෙනවා. හේතුව බොයිල් නියමයේදී අපි කියන්නේ උෂ්ණත්වය නියත කරන හින්දා මෙතනදී උෂ්ණත්වය නියතයි කියලා අපි ගන්නවා. එතකොට T කියන එක නියත වෙද්දී මේ පද ඔක්කොම නියතයිනේ මේ පේන 3න් 2 කියන්නේ නියත පදයක්. K ඩෑෂ් කියන්නේ නියත පදයක්. T කියන්නේ මෙතන උෂ්ණත්වය නියත හින්දා T කියන්නේ නියතයි. එතකොට මේ ඔක්කොම නියත වලට වෙනුවට අපි තනි නියත පදයක් දානවා නිකන් K කියලා. එතකොට අපි කොහොමද බොයිල් නියමය ඔප්පු කරන්නේ? ඒ විදිහටම තමයි චාල්ස් නියමයත් ඔප්පු කරන්නේ අපි. චාල්ස් නියමයේදී මොකද්ද අපිට නියතව තියාගන්න වෙන්නේ? පීඩනය. එතකොට ඒ විදිහටම හැම වෙලෙම මේ ඔයාලා මේක ඔප්පු කරන්න આવොත් මතක තියාගන්න චාලකණුක වාදයේ ප්‍රධාන සමීකරණය ලියලා මේ විදිහට 3න් 2යි වැඩි කිරීම භාගය කියලා දාලා ගාණ හදන එක තමයි ලේසිම ක්‍රමය. ඊට ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ඔයාලා දන්නවා. හැම වෙලේම ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියන්නේ ඔයාලා හිතන්නකෝ වාචනයක A වායුවයි B වායුවයි කියලා තියෙනවා. මේ A වායුවෙන් තනියම එයා ඇති කරනවානේ පීඩනයක්. එන්නේ පීඩනයයි B වායුවෙන් එයා අනේ තනියම පීඩනයක් ඇති කරනවා. ඒ වායු දෙකේම එකතුව තමයි මේ භාජනයේදී සම්පූර්ණයෙන්ම ඇති වෙන පීඩනය කියලා ගන්න අපි. ඒ විදිහට තමයි මේ විදිහට ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයත් අපි චාලකානුක වාදයෙන් ඔප්පු කරන්න ඕන. සමහර වෙලාවට ඒවත් අහන්න පුළුවන්. මොකද මේ සමහර වෙලාවට සමීකරණ ගැන දැනුමක් තියෙන්න ඕන කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා. එතකොට මේ විදිහට
ඔයාලට පේනවා ඇති එකිනෙක අපි එකිනෙක වායු සලකලා ඒ වායුවට මෙහෙම දානවා. B වායුවට අපි මේ චාලක ශක්තිය පාවිච්චි කරලා ඊ කියන්නේ හැම වෙලේම චාලක ශක්තිය කියන එක දාලා මේ විදිහට අපි වායු පීඩන සම්පූර්ණ වායු මිශ්‍රණයටම ආංශික පීඩන නියමය ඔප්පු කරගන්නවා චාලක අණුක වාදයේ ප්‍රධාන සමීකරණය මගින්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති තාත්වික වායු පරිපූර්ණ වායු කියලා වායු වර්ග දෙකක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වා පටන් ගද්දිම. මෙන්න මේ තාත්වික වායුවක් කියන එක පරිපූර්ණ වායුවෙන් කොහොමද වෙනස් වෙන්නේ? දැන් අපි චාලක අණුක වාදයේ ඇම්බිලෙන් පාවිච්චි කරනවා කිව්වේ මොන වායු වලට? පරිපූර්ණ වායු වලටනේ. දැන් අපි ඒකට උපකල්පනක් ගත්තා. මෙන්න මෙහෙමයි වායුවක් තියෙන්නේ. යාලට ආකර්ෂණ විකර්ෂණ බල නැහැ. යාලා ගැටෙද්දි හැම වෙලෙම ප්‍රත්‍යස්ත වෙනවා. ඒ වගේ උපකල්පන ටිකක් ගත්තානේ. මෙන්න මේ උපකල්පන ගන්න හේතුව මොකද? ඒ උපකල්පන ගන්න හේතුව තමයි තාත්වික ඇත්ත ලෝකේ තියෙන වායු වල ඒ ඇත්තටම තියෙනවා මේ දේවල්. ආකර්ෂණ විකර්ෂණ වල ඇත්තටම තියෙනවා. ඒකින් අපි නෑ කියලා මේ සමීකරණේ දාන්න ඕන හින්දා කොහොම හරි බොරුවකට මනක් කල්පිතව හිතාගෙන පාවිච්චි කරපුවා. දැන් ඔයාලට පේනවා මේ තාත්වික වායුවක තියෙන ලක්ෂණ වෙනස් වෙන ඒවා පරිපූර්ණ වායුවක. එතකොට තාත්වික වායුවක පරිමාව මේ ඔයාව ගණන් ගන්නේ නැහැ එහෙම මේව කරලා අනේ ඉන්න භාජනයක ලොකු වියකින් මට ඔයාගේ පරිමාව ගන්න බෑ කියලා අරින්න බෑ. ඇත්තටම තාත්වික වායුක මේ අපිට පරිමාව කියන එක ගණන් ගන්නත් වෙන්න බෑ. ඒකට හේතුව තමයි ඒ වායු වන වලට භාජනයේ පරිමාවට සාපේක්ෂව ඇත්තටම පරිමාවක් තියෙනවා. අනිත් එක තමයි ඇත්ත ලෝකේ තියෙන වායු වලට නයිට්‍රජන් හෝ හයිඩ්‍රජන් හෝ මොකක් හරි වායුවකට එයාලා අතර